අද තියෙනවා යන්න ඉවෙන්ට් එකක්. මොකද්ද? ටෙලිතරු රැක් කියලා. මම ටෙලිතරුවක් නම් නෙවෙයි. ඒ වුණාට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා තිනවා මම වැඩ කරන බ්‍රෑන්ඩ් එකකින්. ඒකට පාටිසිපේට් කරන්න කියලා. ඒතර මට අද හවසට වර්ක්අවුට් කරන්න වෙන්නේ. වර්ක්අවුට් නෙවෙයි ඇවිදින්න වෙන්නේ. ඒ හින්දා මම හිතුවා දැන් උදේ ඇවිදලා ඒක කම්ප්ලීට් කරනවා කියලා. ඒක දවසක් හරි මිනිස්සුන්ට එහෙම ඊළඟ දවසේ කම්මැලි හිතෙනවා. So yeah. සාමාන්‍යයෙන් ගමනක් යන්න කලින් මේකප් කරන්න තියනවා නම් මෙන්න මේක පාවිච්චි කරලා තමයි මේකප් එක කරන්නේ. මේක පාවිච්චි කරලා කියන්නේ මේක ගාලා මේක ජෙල් එකක්. මේක ගාලා මේක හොදලා ඊට පස්සේ තමයි මේකප් එක පටන් ගන්න. සාමාන්‍යයෙන් ට්‍රිප් එහෙම ගියාම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කර ඉන්න නිකන් කම්මැලි කියලා හිතෙන ට්‍රිප්ස් තියෙන්නේ. අන්න ඒවට මම මේක තමයි අරන්. උදේට මේක ගාලා ටිකක් වෙලා දීලා හොදලා අයින් කරනවා. දවල්ට ගන්නවා, රැට ගන්නවා. අර ස්කින් එක නරිෂ් වෙනවත් එක්කම ස්කින් එකට ග්ලෝ එකක් එනවා. ට්‍රිප් යන ස්කින් කෙයාර් රූටින් කර ඉන්න නෙවෙයි. අන්න බලන් කුමරී මේ වීක් එකේ මං ගියා මං ආසම ඉන්දියන් ෆුඩ් කන තැනකට. මම මෙතන අපේ ගෙවල් ළඟ තිබ්බට කවදාවත් ගිහිලා තිබ්බේ නැහැ. දැන් මේ ටික කාලයකට කලින් වෙන කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරලා දීපු තැනක් ඉඳලා තමයි දැන් යන්න පටන් ගන්න තියෙන්නේ. මේක ග්‍රෑන්ඩ් මොනාච් එකේ ඩයිනස්ටි රෙස්ටොරන්ට් එක. 3rd floor එකේ මට මතක විදිහට තියෙන බිල්ඩින් එකේ. මං ඒක ළඟ අනිවාර්යෙන් මිල්ක් ෂේක් එක ගන්නවා, ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. ඊට පස්සේ බටර් චිකන් උයි මේ චම්චාලද මොකක්ද දන්නේ එහෙම නමක් කියලා. ඒකේ පනීර් එකක් තියෙන්නේ නිකන් බැටර් ෆ්‍රයිඩ් පනීර් එකක්. හරිම රසයි ඒක. ඒ දෙක තමයි ගන්නේ. මට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ඒ දෙකයි චීස් නානුයි ගත්තාම හොඳටම ඇති. පුදුම රසයි. ඒගොල්ලෝන්ගේ මම අහුවාම ඒගොල්ලෝ එක ළඟ ඉන්දියන් chef කෙනෙක්ලු ඉන්නේ. මෝර රසයි කෑම නිකන් අර ඉන්දියන් ෆුඩ් වලට එන ක්‍රේවිං එකක් ආවහම මට දැන් මෙතන තමයි මතක් වෙන්නේ. Hi, good morning. ජිම් යන්න දැස්තිමු. කට්ටක් ගහගෙන යන්න බෑ. ඩ්‍රයිව් කරද්දි මම මෙතන රිදෙනවා. පොයින්ට් එකක් දැම්මත් අර සීට් එක රිදෙන හින්දා එතෙන්ට ගිහිල්ලා බූල් බෑන්ඩ් එකක් දාගන්න. අද මම උඩින් ජැකට් එකක් අඳින්නේ නැහැ. මට හිතෙනවා මේක අවුලක් නැහැ කියලා. ජිම් එක පටන් ගන්න තව වෙලා තියෙනවා. මේ සමහර ජිම් එක තිබ්බේ නැහැ. ඒ හින්දා අද ගිහිල්ලා මොනවා කරයිද දන්නේ නැහැ. එක වෙලාවකට එනම මොටිවේටඩ් ජිම් යන්න ඕනි, කොහොම කරන්න ඕනි වගේ එක වෙලාවකට ඔක්කොම ටික පැත්තට දාලා නිදා ගන්න හිතනවා. රේඩියෝ ගහගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. එතකොට අද රේඩියෝ එකේ කිව්වා ඇඬෙන්න ඕනේ වෙන්න ඉන්න මිනිස්සෙක්ගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න එපා කියලා එක තැනක. මතක නැහැ ඒක සින්දුවක්ද මොකක්ද කියලා ඔන්න ඔහොම එකක් කිව්වා. හරිද? එතකොට මට මතක් වුණා
සාමාන්‍යයෙන් මේ ගොඩක් අය කාගේ හරි ගෙදරකට ගිහාම ඒ ගෙදර කොච්චර පිළිවෙලට තියනවද නැත්තම් ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝ කොහොමද අතු ගාලා තියෙන්නේ ඒගොල්ලෝ කොහොමද කබඩ් උනත් ඇරලා බලනවානේ කොහොමද අස් කරලා තියෙන්නේ මේවා කියලා ඒ කරලා තමන්ගේ ගෙදරට වඩා ඒක හරි නැති විදිහකට නම් තියෙන්නේ බලාපොරොත්තු වෙන එකෙන් ඒ කෙනාව පොඩ පල්ලෙහාට දාලා කතා කරන්නේ නැත්නම් එයාට යාගෙන හරි අඩු බවක් දැනෙන්නනේ. ඔය ගොඩක් වෙලාවට මම දැකලා තිනවා අය මේ අලුතෙන් කසාද වැඳලා කවුරු හරි ගෙදරකට ගියාට පස්සේ ඒගොල්ලන් කරන දේවල් ඒගොල්ලෝ එළියට යන ඒවා ඒගොල්ලෝ කන බොන දේවල් එයා කබඩ් එක කොහොමද තියාගෙන ඉන්නේ කියලා හරියට සොසයිටි එකේ වයිෆ් ජජ් කරන්න බලාගෙන ඉන්නවා. අනේ කෝල් එකක් ගත්තා තහනේ ආද කීයටද නැගිට්ටේ අද මොනවද කරේ එනේ මනුස්සයා හොඳින් යහතින් සතුටෙන් ඉන්නවද කියන එක නෙවෙයි වැදගත්. උදේට යුවද කබඩ් ටික අස් කරාද ගෙදවල් ලස් කරාද ගේ වටේ තියෙන කාණු ටික හේදුවද ඒ ටික තමයි දැනගන්න ඕනේ. ඒ ටික කරලා නැත්තම් ඔයාව නිකන් හරි අඩු මිනිස්සෙක් ගන්නට දානවා. සාමාන්‍ය උකුළු දෙකලා ඇති එහෙමයි ඉන්නවා. අපි හැමෝටම ජීවිතවල වල අපි කවදාවත් එක්ස්පීරියන්ස් කරපු නැති විදිහේ එක්ස්පීරියන්සස් ලයිෆ් චේන්ජස් වලට මුහුණ දෙන්න වෙනවානේ. ඒ කියන්නේ මැරේජ් එකක් එහෙම නැත්තම් ගයක් මාරු කරන එකක් ලිවිං ටුගෙදර් විදිහට යන්න එකක් නැත්තම් ප්‍රෙග්නන්සි එකක් ඩිවෝර්ස් එකක් ඒ වගේ සමහර දේවල් වලදී අපි හිතන තරම්ම ස්ට්‍රෝං නෑ. එතකොට අපි කොලැප්ස් වෙන වෙලාවල් තියෙනවා. දැන් මම දන්නවා නම් මගේ යාළුවෙක් ඩිවෝර්ස් එකකින් ඉන්නවා මගේ යාළුවෙක් මැරේජ් එකට ගිහිල්ලා හරි අන්කම්ෆර්ටබල් සිටුේෂන් එකක ඉන්නවයි කියලා එතෙන්ට ගිහිල්ලා මේ ඔයාද යුවද ඔයා ගෙවල් ලස් කරාද මේ අනේ මම නම් ඕනේ මම නම් උදේ 3ට නැගිටලා ගෙවල් ලස් කරලා අතු ගාලා ඔක්කොම කරනවා ඔයා කරන්නේ නැද්ද ඒවා ඔයා නම් නිදා ගන්නවා නේද වගේ මෝඩ කතා කියන මිනිස්සු වෙන්න එපා. ඒක හරි කැතයි. කියන්නේ තව මිනිස්සෙක් අපිට වෙන්නේ මිනිසුන්ගේ පිටින් පේන ටික විතරනේ ඔය ඔළුව ඇතුලේ තියෙන ගින්දර අපිට පේන්නේ නැහනේ. සමහරක් වෙලාවට අපි ඔය කියන එක වචනයක් ඇති මිනිස්සෙක්ට එකලඟේ ජීවිතේ නැති කරගන්න. ඒ හින්දා ඔයාට හිතෙනවා නම් ඔයා කට ඇරලා කියන්න හදන වචනින් හරි දෙකින් හරි කාගේ හරි හිතක් රිදෙනවා ඒ මනසට ඒ මනුස්සයා ගැන හරි අඩුවට දැනෙනවා නිකන් එයාට ජීවිතේ එපා වෙයි කියලා ඒ දේ නොකියයි. Very successfully ended the workout and I'm getting stronger and I'm really happy about it. මම අද shopping ගියා කිව්වට මේ කැන්ඩිමයි මට ගන්න යන්න ඕනකම තිබ්බේ. ඒ වෙලාවේ මට ඇත්තටම වෙන ඕනියන වගේකුත් ගත්තා. හරිද? මේක තමයි ගත්තේ. බ්ලවුස් එකකුත් තිබේක මේ. කලුයි තමයි. What's the size? Size M. අඩේ අප්පා ඒක ලොකුයිනේ. මේ වුණා මම බැගි ස්ටයිල් එකට අඳින්න මේක මම යට කරලා අඳින්නත් ගත්තේ. ඒකින්ද මේක ෂේප් වෙයි. මේක නෙමෙයි මේක ගන්න ගියට මේක නෙමෙයි ස්පෙෂල් නා. ගත්තා. මම සායි ජුවලරි පිස් එක. මම පොඩි ජුවලරි පිස්සුවක් තියෙනවා නේ මම හරි ආසයි ජුවලරිස් වලට මේ මෝල් එක ගත්තා. මට මේව ලේයර්ඩ් නෙක්ලස් එකක් තිබිලම නැහැ. ඒ වුණාට මේ හරි අපරාධයක් රුපියල් 750ක්. හරි අපරාධේ. මොකද මේවා මේ තුන වෙනම තියෙන්නේ. I hope not. මේක මේ ඉක්මනට ටානිෂ් වෙනවා. හරිද? නිකන් බ්ලූ විල්ල ටිකක් ගෑවුනාම දාඩිය ටිකක් වෙදිච්ච ගමන් කට්ටිය ටානිෂ් වෙනවා. But I loved it so I got it. මේකටම දාන්න තමයි ගත්තේ. මට රෙකෝඩින් එකකට අඳින්න තියෙනවා. තව ඉයරින්ග්ස් දෙකක් ගත්තා. 690 මම දැන් හිතාගෙන ඉන්නේ තීමු එකෙන් දාලා ගන්න ඕනි කියලා මේවා ඒකේ තියෙන 200ට විතර ගන්න පුළුවන්. කියුට් නේ? මාළේ උකුල දැක්කද හරියට නේ? very cute. මට ආස හිතුනේ මම සාමාන්‍යයෙන් එහෙම ඇඳුම් ගන්න කෙනෙක් නෙවෙයිනේ. මම ඉඳලා ගන්න මේ ස්කර්ට් එකක් හම්බුණානේ. මේක මම ආස බෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් එකක්. මොඩෑනෝ කියලා එකක්. හරිද මේ
මම මුලින්ම හිතුවේ මේක ස්කර්ට් එකක් කියලා. කියන්නේ කලිසමත් එක්ක තියෙන එකක් කියලා. කලිසමක් එකාව නම් නියමයි. මේ ඒක මං ආසම මම වැඩි දිග සායවල් අඳින්න කැමති නෑ. මේක මොර කියුට් ඔනේ. මොකට ඇඳපු වෙලාවක වෙන්න. ඒකෙම බ්ලූ කලර් තිබ්බා. ඒකේ බේජ් කලර් එකකුත් තිබ්බා. බේජ් කලර් එකේ මගේ සයිස් තිබ්බේ නෑ. මේ ඒ කියන්නේ මේකට මේ සාක්කු තියෙනවා. මේ බලන්න. සාක්කු තියෙනවා. සාක්කු තියෙන එකක් නම් අනිවාර්යෙන් ගන්න. හැබැයි මේක බ්ලැක් අවුට් මැටීරියල් එකක් නෙවෙයි. ලොකු සීන් එකක් නැහැ. අර ඔකට පේනවද දැන් එක ලයිට් එකක් ගැහුවොත් පේනවා. ලයිට් ගහපු දැන් නැදන් යන්න එපා. ඔය හොරි කියුට් ඔනික. ඔය කියන්නේ මම හොරි ආසයි මෙහෙම සහයවල්. ඉස්සරහට එන්නේ මගේ ජීවිතේ මං හිතන්නේ බිසිම මන්ත් එක. බිසි වුණාට මම ආසම මන්ත් එක අප්‍රේල් කියන්නේ. මොකද මගේ බර්ත්ඩේ එක තියෙනවා අප්‍රේල් 6 වෙනිදාට. මගේ ජීවිතේ වැඩිම මම බිසි වෙන්නේ එදාට අප්‍රේල් 6 වෙනිදාට. මට හුස්ම ගන්න බැරි තරමට වැඩ තියෙනවා. ගිය අවුරුද්දේ මට මතකයි ඉන්ටර්විව් එකක් තිබ්බා. ආඩුවතරේ මට බර්ත්ඩේ කේක් එකක්වත් හරියට කපන්න හම්බුනේ බර්ත්ඩේ කේක් එකක් කැපේ දවස් දෙකකට විතර කලින්. එදා නැති හින්දා. ඒ වුණාට මම බිසි වෙනවට හරි කැමතියි. ඇයි දන්නවද? මට එතකොට එක එක්කෙනාගේ කෙහෙල් මල් හොය හොය ඉන්න වෙලාවක් නැහෙනි. මට තියෙන්නේ මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න. අරයා මොනවද කරේ? මියා මොනවද කරේ? අරයා මං ගැන මොනවද කිව්වේ? මියා මං ගැන මොනවද කිව්වේ? මේ කියලා මට හිත ඉන්න දෙයක් නැහැ. අනිත් එක තමයි අනිත් අයගේ දේවල් ඕනට හොයන්න යන්නත් එපා. අනිත් අයගේ දේවල් ඒ කියන්නේ මං කියන්නේ මේ අම්මා තාත්තා එහෙම මේ හස්බන්ඩ් වයිෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් එහෙම නෙවෙයි. ඔය දන්නේ නැද්ද ඔය වටේ පිටේ ඉන්න සෙට් එකක් අර වේ මාළුවෝ කියලා සෙට් එකක් ඉන්නවා. ඕනට එකලගේ ජීවිතවලට ඉන්වෝල්ව් වෙන්න යන්න එකලගේ ජීවිතවල ඉන්වෙස්ට් වෙන්න යන්න එපා. පුළුවන් තරම් තමන්ගේ දේවල් බලන්න තමන්ගේ වෙල් බීయింగ్ තමන්ගේ growth එක ගැන හිත කාලය ගත කරන්න. මැසේජස් 4කට වඩා ඇවිල්ලා තිබ්බා මට. ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්සි කියන එක. ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්සි කියන්නේ ළමයි ගෑනු පිරිමි ભેදයක් නැතුව ඕනිම කෙනෙක්ට තියෙන්න ඕනි දෙයක්. හරිද? එතකොට ඒක ඔයා ඒක හස්බන්ඩ්ද වයිෆ්ද නැන්දද මාමද අක්කද අයියද ඔයා මේ ලෝකෙට ඉපදුනා නම් මූලික අධ්‍යාපනයක් ලැබුවා නම් ඊට පස්සේ ඔයාගේ වියදම් ටික කල්පනාකරණය කරගන්න එක ඔයාට ඔයාගේ යන වියදම් ඒ හැම දෙයකටම හරියන ආදායමක් හොයාගන්න එකයි ඒක තමන්ගේ වගකීමක්. කවුරුත් ඔයාට හොයලා දෙන්නේ නැහැ ජොබ් එකක්. එහෙම ඔයාට අර ෆැමිලි ලයින් එකකින්ම එන ජොබ් එකක් තියෙනවා නම් you are very blessed person. එහෙම නැත්තම් you have to find a job for yourself. හරිද? එතකොට ඕනිම කෙනෙක්ට මම අර කලින් කිව්වා වගේ අපි සල්ලි හම්බ කරන්න ඕනේ. සල්ලි හම්බ කරන්න නැතුව මේ ඉන්න විදිහට ඉන්නවත් බෑනේ. ලයිට් වලට ගවන්න ඕනේ, වතුර වලට ගවන්න ඕනේ, බස් එකේ ගියත් ගවන්න ඕනේ, පයින් ගියත් ඔය ගිහිල්ලා ඉන්නත් මොකක් හරි කන කෑමකට හරි අපි ගෙවන්න එපා. කීයක් හරි අපි හම්බ කරන්න ඕනේනේ. එතකොට ඔය ගෙදර ඉන්න කෙනෙක්ට ඇත්තටම ගෙදර ඉන්න කෙනෙක්ට කියන්නේ මම කියන්නේ මේ හම්බ කරන්න. හම්බ කරලා ගෙදර ඉන්න අයත් ඉන්නවා, ගෙදර ඉන්න හම්බ කරලා අයත් ඉන්නවා. ඇත්තටම කීයක්වත් හම්බ කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ට තේරෙන්නේ නැහැ එළියට ගිහිල්ලා අමාරුවෙන් හම්බ කරලා ගෙදර ඉන්න මිනිහෙක් ගැන. ඒගොල්ලන්ට හිතේ ගෙදර ඉන්න මිනිස්සයාට හිතෙන්නේ මෙයා එළියට යනවා, රස්සාවට යනවා, ජොලි කරනවා, ගෙදර එනවා මේ කියලා තමයි හිතෙන්නේ. ඇත්තම කතාව ගෙදර මූලික ආදායම් මාර්ගය නැත්නම් ප්‍රධාන ආදායම් මාර්ගය ඔයා වෙනකන් තමන් වෙනකන් තමන්ට තේරෙන්නේ නැහැ මේ හම්බ කිරිල්ල කොච්චර අමාරුද කියලා. හරිද? ඒක මාර අමාරු වැඩක්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා කාගෙන් හරි ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නම් ගෑනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් හෝ වේවා ඔයා කාගෙන් හරි ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නම් ඔයා හිතන්න හෙට ඉඳන් ඔයා ජීවත් වෙන ගෙදර සියලුම වියදම් ටික ඔයා කරන්න ඕනි කියලා. නිකන් හිතන්න ඔයා හම්බ කරන්නේ නැහැ. ඔයා දන්නේ නැහනේ කොහොමද මේ ගේම ගහන්නේ කියලා. ඒක හරි අමාරුයි. හරිද? මේක ෆැන්ටසි එකක් නෙවෙයි. මේ ජීවත් වෙනවා කියන එක මාර ගේමක් දෙන්න ඕනි වැඩ. හරිද? ඒ කියන්නේ මුළු ගෙදරම ෆැමිලි එකේ 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාගේම වියදම් දරන්න ඕනේ. තව වාහනයක් තියෙනවා නම් වාහනේට පෙට්‍රල් ඩීසල් ගහන්න ඕනේ. වාහනේ සර්විස් කරන්න ඕනේ. ගෙදර රිපෙයාර්ස් එනවා. ඊට පස්සේ ගෙදර ඉන්න අයට කන්න බොන්න අඳින්න ඔය ඔක්කොම ටික කරන්න ඕනේ. ඊළඟ මාසෙ ගැන හිතන්න ඕනේ. ලෝන් එකක් තියෙනවා නම් ලෝන් එක ගෙවන එක ගැන හිතන්න ඕනේ.
එතකොට ඔය ඔක්කොම ටික අර ප්‍රධාන ආදායම් මාර්ගයේ තියෙන මනුස්සයාගේ ඔළුවෙන් තියෙන ඔය මනුස්සයා උදේ රෑ වෙනකන් ඔක ගැන තමයි හිතන්නේ. එතකොට සමහරක් වෙලාවට අර අපි මෝඩ දේවල් වලට වියදම් කරද්දී ඔය ප්‍රධාන ආදායම් මාර්ගය කියනවනේ ඔය වගේ එකක් තියෙනවා නේද? ඕක ඇත්තටම ඕනේද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙනවා අපි මේ බොරුවට වියදම් කරන්න රුපියල් 1000 හරි කොච්චර අමාරුද හම්බ කරන්න කියලා. ඒක ඇත්තටම තේරුම් ගන්න ඔයත් හම්බ කරලා බලන්න ඕනේ. හරි ඒ වගේම තමයි ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්සි කියන එක ඔයා රස්සාවකට ගියා කියන පමණින් වාට ලැබෙන්නේ නැහැ. ගොඩක් අය හිතනවා රස්සාව කරපු පමණින් මගේ වියදම් ටික මට කරන්න පුළුවන් මම මාර වැඩර කියලා. වැඩර් කෙනෙක් වෙන්නේ ඔයාගේ රස්සාව, ඔයාගේ බිස්නස් එක. ඒ මුකුත්ම අද නතර වුණොත් හෙට ඉඳන් ඔයාට එන පැසිව් ඉන්කම්ස් තියෙනවා නම්. හරිද? ඒ කියන්නේ ඔයා මුකුත්ම නොකර ගෙදර ඉඳිත්, ඔයාගේ රස්සාවෙන් අයින් වෙලා ඔයා ගෙදර ඉද්දිත් ඔයාට මාසයක් ගානේ කීයක් හරි නිකම්ම එනවනම් අන්න ඔයාට ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්සි කියන දේ රස්සාවක් නෙවෙයි කොච්චර හම්බ කරත් සමහරක් විට කෙනෙක්ට ඇති වෙන්නේ නැහැ. හරි විදියට සල්ලි ඉන්වෙස්ට් කරේ නැත්නම්, හරි විදියට සල්ලි සේව් කරේ නැත්නම්. අනිත් එක තමයි සෝෂල් මීඩියා වල පෙන්වන තරමට ජීවත් වෙන එක ලේසි නෑ. ජීවිතේ එච්චර ලස්සන නෑ, එච්චර රස නෑ. I'm sorry to break it to you, but අපි වෙන්න ඕනේ මොකද දන්නවද? හිතන්නකෝ අපි ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල ෂෙයා කරගන්නේ හරි සතුටු හිතෙන, හරි ආදරේ හිතෙන, හරි සුන්දර, හරි දේවල්නේ. ඒ කියන තරම් ඒවා එච්චරම සුන්දර නැහැ. ඒක මොමන්ට් එකක් විතරයි. හැබැයි ඇත්තටම අපි වෙන්න ඕනේ කොච්චර ජීවිතේ සංකීර්ණ වුණත් ඒ සංකීර්ණකමත් එක්ක ජීවිතේ විඳින්න පුළුවන් දේවල් හොයාගන්න එක. අපි හැමෝටම මෙහෙම ලස්සනට ෆ්ලවර් බොකේ එකක් උඩ තියලා මෙන්න ඔයාගේ ජීවිතේ කියලා හම්බ වෙන්නේ නැහැ. ඒ මාර ෆ්ලවර් බොකේ මොමන්ට් එකක් ආවොත් අපි ඒක වීඩියෝ කරලා දාන එක තමයි කරන්නේ. That's how social media works. හරිද? මොකක් හරි කිරි පැකට් එකක් කපන්න ගිහිල්ලා ඕක ඔක්කොම කිරි ටික හලාගත්තයි කියලා. ඒ වෙලාවටත් ඔයාට අයියෝ මම නම් එන ගෝණෙක් බලන්න මං කරපු වැඩි කියලා එකට hina වෙන්න බලන්න. අර ඒක තමයි ලයිෆ් එක කියලා කියන්නේ. හැබැයි ඒකට ෆස් කර කර අයියෝ මගේ අතින් වැටුණා වගේ වටේ දැන් ඔයා වටේ ඉන්න අයත් ඒ වගේම මයින්ඩ් සෙට් එකක් තියෙනවා. අයියෝ ඉවරයි අපරාධේ සල්ලි අරගයි මේකයි කියව ෆස් කරවන්නේ නැති අය වුණොත් තමයි ඔයාට මේ ජීවිතේ ලස්සනට ගෙනියන්න පුළුවන්. මට හිතෙනවා ඔයගලන්ට තේරෙනවා ඇති කියලා මම මේ කියන්න හදන දේ. හරිද? ඒ කියන්නේ අර පෙන්නන හදන තරම් කාගේවත් ජීවිතයක් ෆැන්ටසි එකක් නෙවෙයි, ලස්සන නැහැ, පර්ෆෙක්ට් නැහැ. මේ ෆ්ලෝස් ඇතුලේ අපි සතුටු වෙන මොමන්ට්ස් හොයාගන්න එක තමයි අපි කරන්න ඕනි දේ. හරිද? සෝ මම හිතනවා ඔයගොල්ලෝ කාටවත් ඇණයක් වෙන්නේ නැති, වදයක් වෙන්නේ නැති ලස්සන ජීවීන් විදිහට මේ ලෝකේ ඉඳී කියලා. මොකද මම කාටවත් ඇණයක් වදයක් වෙලා නැහැ මෙච්චර කාලෙකට. මම කාගවත් මටත් හැබැයි පොඩි කුණු තරහක් තියෙනවා. හරිද? ඒ කියන්නේ එකපාරට නිකන් ගාලා එනවා. සමහරක් වෙලාවට ඒක එළියට එන වෙලාවල් තියෙන සමහරක් කාට අවසක් නෑ එහෙම නෙවෙයි වගේ යට දාගෙන ඉන්නවා ඒක. ෆැන්ටසි දේවල් බලන්න මම එපා කියන්නේ නැහැ. ෆැන්ටසි දේවල් නිකන් අනික හැරි පොටර් මූවිස් වල තියෙන දේවල් හරි ෆේරි ටේල්ස් වල තියෙන දේවල් බලන්න. It's good. It's nice. ඒක ඔයගෙන් ගන්න ඩොපමින් ලෙවල් එක වැඩි වෙනවා නේද බලන්න. හැබැයි ඇත්ත ජීවිතේ සංකීර්ණ බවත් අඳුර ගන්න. Reality එකෙන් drift වෙනවා කියන්නේ you are going to lose your mind and you are going to lose yourself. So, yeah. එන සතියේ vlog එක කරද්දි මගේ බර්ත්ඩේ එක ඇවිල්ලා නෑ. 4 වෙනිදානේ සිකුරාදා කියන්නේ නෑ. මගේ බර්ත්ඩේ එක තියෙන්නේ 6 වෙනිදා. එහෙනම් මගේ බර්ත්ඩේ කාර්යය මතක් වෙන මේක ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න happy birthday කියලා. තවත් vlog එකකින් එන සිකුරාදාට එන්නම්.